Hey guys, welcome back to my YouTube channel. Good morning guys. So, ada තමයි මගේ 30 එකකින් පළවෙනි දවස. ඉතින් මම අද දවස කොහොමද ගත කරන්නේ කියලා තමයි අද වීඩියෝ එකේ මම අද ඔයාලට අරගෙන ඉන්නේ. ඉතින් බලගෙන ඉන්න දිගටම. මුලින්ම ඉතින් උදේම නැගිටලා ඇඳ හදන එක තමයි මම කරන්නේ. ඉතින් අපි නම් ඇඳ හදලා ඉවර වෙලා වොෂ් එකක් දාගෙන කැම්පස් එකට යන්න ලෑස්ති වෙමු. මම ඉක්මනට ඇඳගෙන ඉතින් ඔන්න කැම්පස් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. මුලින්ම මම අපේ කැම්පස් එක ළඟ තියෙන හෙළබුජුන් එක ඕනම කෙනෙක් දන්නවත් ඇති ඒ වගේ තැන්. එතනින් මම මුලින්ම ඩ්‍රින්ක් එකක් ගත්තා. ගත්තේ මට මතක විදියට අවකාඩෝ ජූස් එකක් අරගෙන ඒක බිබීම ඔන්න මම දැන් කැම්පස් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. හැබැයි කැම්පස් එකට යනකොට මට වෙලාව මතක විදියට 7:00 විතර වගේ. එතකොට ඉතින් ලෙක්චර්ස් තියෙන 8ට ඉස්සෙල්ලා මම පොඩ්ඩක් මේ වගේ බොක්ස් හදලා තියෙනවා අපේ කැම්පස් එකේ. ඒ වගේ තැනක ඉඳගෙන පොඩ්ඩක් 8 වෙනකන් හිටියා. ඊට පස්සේ ඉතින් මගේ යාළුවෝ ටික දෙනෙක් ආවා. ඉතින් ලෙක්චර් හෝල් එකත් අරලා දුන්න හින්දා ඉතින් ලෙක්චර් හෝල් එකේ ගිහිල්ලා ඊට පස්සේ ඉඳගත්තා. මේ ඉතින් උදේ සුපුරුදු පරිදි ඉඳගන්න තැන කට්ටිය තීරණය කරන වෙලාව. ඊපස්සේ ඔන්න ලේලි ලෙක්චර් එකක් ඉවර වුණා. ඊට පස්සේ මම කන්න ගියා. ඒ කියන්නේ ලෙක්චර් ඉවරුනේ 10ටනේ. 10ට ඉවර වෙලා මම කන්න ගියා. කාලේ ඉවර වෙලා ඊට පස්සේ ගියා පොඩ්ඩක් ෆ්‍රෙෂන් අප් වෙන්න. මේ තියෙන ඉතින් ඒ වෙලාවේදී මම ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. ඔය ඔක්කොම ඉවර වෙලා ඊට පස්සේ ඔන්න ආයෙත් ආවා අපේ ලෙක්චර් එකට. මම ලෙක්චර් එක තිබ්බේ 12ට. ඉතින් මේ ඉතින් ලෙක්චර් එනකම් තමයි මේ රැඳී බලාගෙන ඉන්නේ. කොහොම හරි ලෙක්චර් එක කරන සර් ඉන්න ටිකක් වෙලා ගියා. ඉතින් අපේ යාළුවෙක් මේක දාගෙන මේක පොඩි පොඩි චිත්‍ර ටිකකුත් හැන්දා. ඉතින් පොඩ්ඩක් යාළුවෝ ටික එකතු වෙලා ඊට පස්සේ ලෙක්චර් එක ඉවර වුණා එකට. ඊට පස්සේ මේ ඉන්න මගේ හොඳම යාළුවා. එයායි මයි පොඩ්ඩක් මීට් වුණා. එයාව හම්බෙලා මම කෙලින්ම ගියේ ඊළඟ ලෙක්චර් එක තියෙන තැනට. එතනදීත් අපේ ලෙක්චර් කරන සර් එන්න ටිකක් පරක්කු වෙච්ච නිසා මම පුංචි කාටුන් ටිකක් බැලුවා. මේ තියෙන ලෙක්චර් එක පටන් ගත්තට පස්සේ මගේ එහා පැත්තේ හිටපු මගේ යාළුවා නිදි. ලෙක්චර් එක පටන් ගන්න තිබ්බේ 12ට. සයිට් චුට්ටක් වෙලා ගියා. කොහොම හරි ලෙක්චර් එකත් ඊට පස්සේ ඔන්න ඉවර වුණා. ඊට පස්සේ කෙලින්ම ඔන්න ගියා අපේ හවස 4ට තියෙන ලෙක්චර් එකට. ලෙක්චර් එක 4ට පටන් අරගෙන ලෙක්චර් එක ඉවරුනේ හවස 6ට. ඊට පස්සේ එළියට ගිහින් බලනකොට හොඳටම කලවර වෙලා. ඉතින් මේ දවස්වල බදුල්ලට ඒ කියන්නේ නුවරඑළිය කැම්පස් එකට ගොඩාක් සීතල දවස්. ඉතින් එළියට බහිනකොට මානව සීතලයි. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ තර්ඩ් ඉයර් එකේ පළවෙනි දවස ගත වුණේ. වීඩියෝ එක දිගටම බලලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. bye bye.